මහා දහරානිපාත වර්ෂා සුලිස්සුලන් ඇතිවේවි. කඳු කඩා වැටේවි. රූස්ස ගස් ඇද වැටි මහ පොළොව මත අවසන් සුසුම් නෙලාවි. ආධ්‍යාත්මික මිනිසුන් ඉතිරි කරමින් අධර්මිෂ්ඨයින් විනාශ වේවි. අනතුරුව නැගෙන සූර්යාලෝකය සමග නව ශිෂ්ඨාචාරයක ඇරඹුම සිදුවේවි. මහ පොළොව මත විශේෂ සිදුවීම් වන දුර්ලභ අවස්ථාවලදී මෙලෙස සිදුවන බව මම ඔබට කියන්න කැමතියි. ඔබට ඒ පිළිබඳව තවමත් විශ්වාසයක් නැත්නම් රාමායනයේ 3 වන කාණ්ඩයේ 41 වන සර්ගය කියවන්න. එහි මෙසේ සඳහන්. වායුව බිහිසුණු ලෙස හමයි. පොළොව මදින් මද සැලේ. කඳු මුදුන් කැඩී බිඳී වැටේ. ගස් ඇද වැටේ. විශාල කිඹුලන් වැනි වූ මේඝයෝ ගැජුම් දෙති. ඇතැම් මේඝයක් ලේ බිඳුවලින් මිශ්‍ර වූ මහා වර්ෂාවස්වයි. රක්තවර්ණ වූ සන්ධ්‍යා කාලය අතිශයින් දූරදර්ශීය. ඔබ කුමන මට්ටමක කෙනෙකුවත් කුමන තනතුරක් දැරුවත් එදිනට ඔබට පිහිටවන්නේ ආධ්‍යාත්මික පෝෂණයෙහි ප්‍රමාණය පමණමයි. රාවණ